ඉතින් ඔයා හොස්පිටැලිටි ෆීල්ඩ් එකේ කෝස් එකක් කරන්න නවසීලන්තයට එනවා නම් ඔයාට කරන්න පුළුවන් හොඳම මාස්ටර් කෝස් එකක් ගැන තොරතුරු කියන්නයි අද මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මමත් මුලින්ම වැඩ කරේ ඕක්ලන්ඩ් වල ප්‍රධාන පෙළේ හොටෙල් එකක. මම කලින් හොස්පිටැලිටි ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරලා නැහැ. නමුත් මේක තමයි මගේ පළවෙනි ජොබ් එක උනේ. ඉතින් සාමාන්‍යයෙන් හොස්පිටැලිටි ෆීල්ඩ් එකේ ගොඩක්ම ජොබ් මාකට් එක ඩොමිනේට් කරලා තියෙන්නේ ඉන්දියන් අය තමයි. මොකද එයාලගේ ස්ටුඩන්ට්ස්ලා සෑහෙන්න හොස්පිටැලිටි ෆීල්ඩ් එකේ කෝසස් වලට එනවා. ඉතින් මම දන්නේ මොකද ලංකාවේ අය මම ලංකාවේ අය ටිකක් අඩුවෙන් තමයි දකින්නේ. ඇත්තටම දැකලම නැති තරම්. මම හිතන්නේ මේ කෝසස් ගැන ජනප්‍රියතාවය අඩු වෙන්න පුළුවන් ලංකාවේ සහ සමහර ස්ටුඩන්ට්ස්ලා මේවට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා දන්නේ නැතුව ඇති. ඉතින් මම දකින්නේ මේ හොටෙල් ෆීල්ඩ් එකේ ජොබ්ස් වලට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා නවසීලන්තේ. මොකද අවුරුද්දකට අනිවාර්යෙන් ලක්ෂ 20ත් 30ත් අතර ටුරිස්ට්ලා නවසීලන්තයට එනවා. නවසීලන්තේ ඉන්නෙම මුළු ජනගහනය මිලියන 6ක් විතර. ඉතින් ජනගහනයෙන් භාගයක් වගේ අවුරුද්දකට ටුරිස්ට්ලා එනවා. ඒ නිසා හොස්පිටැලිටි ෆීල්ඩ් එකේ තියෙන ජොබ්ස් අඩු වෙන පොසිබිලිටි එකක් ඉදිරියට නැහැ. ගොඩක් හොටෙල්ස් තියෙනවා, රෙස්ටොරන්ට් තියෙනවා, අලුත් හොටෙල් බිල්ඩ් වෙනවා. ඉතින් මේ කෝස් එක තමයි Master of Applied Hotel Management. මේ කෝස් එක පිරිනමන්නේ Pacific International Hotel Management කියන ස්කූල් එක. මේ ස්කූල් එක තියෙන්නේ ටරනාකි වල. ටරනාකි කියන්නේ සාමාන්‍යයෙන් නවසීලන්තයේ තියෙන හොඳ ටුවරිස්ට් පොයින්ට් එකක්. නීප්ලිමන්ත වල තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕක්ලන්ඩ් වල ඉඳන් කිලෝමීටර් 400ක් විතර ඉඳන් ඇතින් තමයි තියෙන්නේ. අපි මේ ස්කූල් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලමු මේ මාස්ටර් කෝස් එක ගැන විස්තර කොහොමද කියලා. ඉතින් මේ මාස්ටර් කෝස් එක ස්පෙෂලායිස් වෙලා තියෙනවා මාකටිං ඇන්ඩ් ඩිජිටල් මාකටිං වලට, එතකොට හියුමන් රිසෝසස් වලට, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ්, IT, ෆ්‍රන්ට් ඔෆිස් වගේ මේ මාස්ටර් කෝස් එක ස්පෙෂලායිස් වෙලා තියෙනවා. ඉතින් මේ පාඨමාලාව මාස 18කට තමයි මෙයාලා ෂෙඩියුල් කරලා තියෙන්නේ. මේ කෝස් එක තීසිස් බේසිස් එකක්. ඔයාට ස්ටඩි කරන කාලේ පැය 20ක් සතියට වැඩ කරන්න පුළුවන්. එතකොට ඒ තීසිස් එක fully assignment basis කියලා තමයි තියෙන්නේ. ඉතින් මෙයාලගේ මේ කෝස් එකට එන්රෝල්මන්ට් 4ක් තියෙනවා අවුරුද්දකට. ජනවාරි බැච් එකක් පටන් ගන්නවා, අප්‍රේල් වල බැච් එකක් පටන් ගන්නවා, ජූලි වල බැච් එකක් පටන් ගන්නවා, සැප්තැම්බර් වල බැච් එකක් පටන් ගන්නවා කියලා තමයි වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ. ඒ වගේම මෙයාලා එන්ට්‍රි ක්‍රයිටීරියා විදිහට ඉල්ලන්නේ බැචලර් එකක්. ඒ කියන්නේ බිස්නස් වෙන්න පුළුවන්, මැනේජ්මන්ට් වෙන්න පුළුවන්, හොස්පිටැලිටි ෆීල්ඩ් එකේ වෙන්න පුළුවන්. ඒ වගේ බැචලර් ඩිග්‍රියක් තමයි ඉල්ලන්නේ. එතකොට එයාලා ස්පෙસિෆයිම කරලා නැහැ ඔයාලා හොස්පිටැලිටි ෆීල්ඩ් එකේම බැචලර් කරන්න ඕනේ කියලා. හරි බිස්නස් සයිඩ් එක, එතකොට මැනේජ්මන්ට් සයිඩ් එකේ ඔයාලා බැචලර් එකක් කරලා තියෙනවා නම් ඒක එන්ට්‍රි ක්‍රයිටීරියා එකක් විදිහට මෙයාලා ඇක්සෙප්ටඩ් කියලා තමයි මේ වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ. ඒ වගේ අනිවාර්යෙන් IELTS කරන්න ඕන, 6.5 තියෙන්න ඕන සහ මෙයාලා ඉන්ටර්විව් කරනවා සියලුම ඇප්ලිකන්ට්ලා. මේ මාස්ටර් කෝස් එකට එන සියලුම ඇප්ලිකන්ට්ලා මෙයාලා ඉන්ටර්විව් කරනවා කියලා තමයි එයාලගේ වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ. ඉතින් මෙයාලා මේ කෝස් එක ඔෆර් කරන්නේ $38,666කට. ඒ කියන්නේ මම දකින විදිහට සාමාන්‍යයෙන් මාස්ටර් කෝස් එකකට දෙන්න පුළුවන් බෙස්ම ඔෆර් එක එයාලා දීලා තියෙනවා 40000ට වඩා අඩුවෙන්. ඉතින් මේක affordable කෝස් එකක් සහ ජොබ් මාකට් එකට හොඳට මැච් වෙන්න මෙයාලා මේක හදලා තියෙනවා. සහ ඊට අදාළ තියරි ක්ලාසස්, එතකොට ප්‍රැක්ටිකල් ක්ලාසස් මෙයාලා මේ කෝස් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. මම හිතන්නේ මේක හොඳ කැරියර් පාත් එකක් තියෙන කෝස් එකක් සාමාන්‍යයෙන් දැන ට්‍රෙන්ඩ් එකේ යන කෝස් එක බලද්දී. ඒ වගේම මම සුවිශේෂ දෙයක් දකිනවා මේ ස්කූල් එකේ. එයාලා මාස්ටර් කෝස් එකට එන සියලුම ස්ටුඩන්ට්ස්ලාට අනේවාසික පහසුකම් ලබා දෙනවා කියලා එයාලා වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒක ඉතින් අනිවාර්යයෙන්ම වටිනා දෙයක්. මොකද අපි අලුත් රටකට ඇවිල්ලා වෙනමම ඇකොමඩේෂන් හොයාගන්න මාර විදිහට ගේමක් දෙන්න ඕනේ. ඉතින් මෙයාලා ඒ ප්‍රශ්න සම්පූර්ණයෙන් එයාලා විසඳලා තියෙනවා. අපිට වීක්ලි ෆී එකක් විතරයි ගෙවන්න තියෙන්නේ. ඉතින් මේ කෝස් එකත් NSET QA 9, ඒ කියන්නේ level 9 කෝස් එකක්.
ඔයාට ස්ටඩි ඉවර කරන් පස්සේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන් අනෙකුත් කෝසස් වල වගේ. සහ ඔයාගේ ඩිපෙන්ඩන්ට්ටත් ඕපන් වර්ක් වීසා එකක් හම්බ වෙනවා ස්ටුඩන්ට් එක්ක එනකොට. මේ කෝස් එක ඉවර කරපු ස්ටුඩන්ට් කෙනෙක්ට ජොබ් හොයාගන්න පුළුවන් හොටෙල් මැනේජ්මන්ට් සයිඩ් එකෙන්. එතකොට ඉවෙන්ට් මැනේජ්මන්ට්, රෙවෙනියු මැනේජ්මන්ට්, මාකටිං ඇන්ඩ් සේල්ස් සයිඩ් එකේ, ට්‍රැවල් ඇන්ඩ් ක්‍රූස් ෂිප්ස් පැත්තෙන්, ෆ්‍රන්ට් ඔෆිස් මැනේජ්මන්ට් සයිඩ් එකෙන්, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සයිඩ් එකේ මේ වගේ බ්‍රෝඩ් ඒරියා එකක් කවර් වෙන විදිහට තමයි මේ කෝස් එක යලා හදලා තියෙන්නේ. ඉතින් මේ මාස්ටර් කෝස් එක ගැන ඔයාලට තවදුරටත් විස්තර හොයලා බලන්න පුළුවන් එයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඔයාලට කන්ටැක්ට් කරන්න පුළුවන් ඒ කට්ටියව. යට කන්ටැක්ට් ඉන්ෆර්මේෂන් තියෙනවා. ඔයාලට ඊමේල් එකක් දාලා මේ කෝස් එක ගැන විස්තර අහන්න පුළුවන්. අනිවාර්යෙන් එයාලගේ සේල්ස් පැත්ත බලන කෙනෙක් ඇති. එතකොට ඔයාලට කෝස් එක ගැන විස්තර ගන්න පුළුවන්. සහ ඔයාටම ස්ටුඩන්ට් ඔෆර් එක ඔයාටම ගන්න පුළුවන් වෙයි. ඉතින් බොහොම කෙටියෙන් තමයි මම තොරතුරු ගෙනාවේ. තව ටිකක් මේ කෝස් එක ගැන හොයලා බලන්න. මං හිතන්නේ අයිඩියල්ම කෝස් එකක් හොස්පිටැලිටි ෆීල්ඩ් එකේ කැරියර් එක ඩෙවලොප් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් හැමෝටම ජය. අපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.